අයි සුබ දවසක් කියලා පිළිගන්නවා අද ප්‍රසාද් SL vlogs YouTube channel එකට. ඉතින් අද මම ඔයගලන්ට ගේන vlog එක ඉෂිකවා සූ එකට අපි ගියා. ඒකේ vlog එකක් තමයි මම ගේන්නේ. ඒ වගේම අද ඔයගලන්ට මම පොඩි විශේෂ දෙයක් කියනවා. මගේ vlogs එකේ මම ප්‍රශ්න දෙකක් අහනවා. ඒ ප්‍රශ්න දෙකට ඉස්සෙල්ලාම කමෙන්ට්ස් කරන දෙන්නෙක් තෝරගෙන මම අනිවාර්යෙන් gift එකක් කියනවා. හින්දා මම මේ ප්‍රශ්න දෙක මේ වීඩියෝ අතරතුරේදී අහනවා. ඒක හොඳට බලලා මට ඉස්සෙල්ලාම කමෙන්ට්ස් කරන්න. හැබැයි මගේ channel අනිවාර්යෙන් subscribe කරලා තියෙන්න ඕනේ. ඉතින් අනිවාර්යෙන් මගේ මේ වීඩියෝ එක බලලා තෑගිත් කොහොම හරි දිනා ගන්න මම අනිවාර්යෙන් gift එකක් එවනවා. එහෙනම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද එහෙනම් ඔන්න අපි යනවා කනසවා සූ එක බලන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඇති ලංකාවේ දෙහිවල තියෙන සූ එක ඔයගොල්ලෝ ගිහිල්ලා තිනේ. ඒක තරම්ම මේක ගොඩක් ලොකු නැහැ. දෙහිවල සූ එක තරම්ම සතුත් මේකේ ගොඩාක් නැහැ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොකද මේක තමයි අපි ඉන්න හරියට ළඟින්ම තියෙන සූ එක. එහෙනම් අපි යමු නේද ඇතුළට. මොකද වැඩි පරක්කු වෙන්න බෑ සතුත් බලන් ඉතින් අපි එනකම්. අපි යමු එහෙනම්. ඔන්න අපි කාර් පාක් එකට ආවා. මේක තමයි කාර් පාක් එක. මෙතනින් තමයි සූ එක ඇතුළට යන්න තියෙන මේ එන්ට්‍රන්ස් එක. ඉතින් මෙතනින් යම් බලන්න. තියෙනවා සූ එකේ නෝටිස් බෝඩ් එක. මෙතන තියෙනවා සූ එකේ නිවුස් මොන හරි දාලා තියෙනවා නම් ඒවා. ඒ වගේම මෙතන තියෙනවා සූ එකේ මැප් එක. අපි කොහොමද යන්න ඕනි කියලා. අපි ඉතින් හැබැයි මේක බලන් ගියාට ඇතුළට ගියාට පස්සේ අපිට අපි හැම තැනම යනවා. අපි දන්නවනේ ඉතින් අපි යන විදිහ. අපි සමහරට පටන් ගන්න එන්ඩ් එකෙන් ඉවර වෙන්නේ ස්ටාර්ට් එකකින්. ඉතින් එහෙම තමයි අපිට පුරුදුලා. ඉතින් දැන් බලමු ඉතින් ඇතුළට ගිහිල්ලා. මෙන්න ඉන්න මෙතන කොටියෙක්. මෙතනින් තමයි උඩට යන්න තියෙන අපිට එන්ට්‍රන්ස් එකට. මෙතන එන්ට්‍රන්ස් එක. අපේ දෙහිවල සූ එක වගේ තමයි ටිකක්. හැබැයි මෙතන තියෙන විශේෂත්වය තමයි අපේ දෙහිවල සූ එක ඔයගොල්ලෝ දන්නවා ඇති ටිකට් කවුන්ටර් එක උඩින් ගහලා තියෙනවා ලෝකල් ෆොරින් කියලා දෙකක්. මේක එහෙම ප්‍රයිස් වල එහෙම ප්‍රයිස් කඩලා නැහැ. ඔක්කොටම එක ගාන. ෆොරිනර්ස් ලාවත් ලෝකල්ස් ලාවත් ඔක්කොටම එක ගාන තමයි තියෙන්නේ. ටිකට්ස් එහෙම වෙන් කළා නැහැ. ෆොරිනර්ස් ලාට මේ වෙන ගානක්, ලෝකල්ස් ලාට වෙන ගානක්. ඉතින් ඔන්න අපි අතුලට යනවා ටිකට් අරන්. ඉතින් මේක තමයි ටිකට් එක. ලොකු එක්කෙනාට 840යි, පොඩි එක්කෙනාට 410යි. ඉතින් මේ විදිහට තමයි තියෙන එන්ට්‍රන්ස් එකේ ආවහම ඔයගලන්ට සයිඩ් එකේ පේනවා වම් අත පැත්තේ තියෙනවා අපේ වගේම කැෆෙටේරියා එකක්. ඒ වගේම මෙතන ඉස්සෙල්ලාම පටන් ගන්නෙ සීලෑන්ඩ්ගේ ටැංක් එකකින්. ලංකාවේ නම් දෙහිවල සූ එක මට මතක විදිහට පටන් ගන්නෙ කොක්කුන්ගෙන් නේද? මේගොල්ලන්ගේ ඉස්සෙල්ලාම එනකොටම සීලෑන්ඩ් ටැංක් එක තියෙන්නේ. මෙන්න ඉන්නවා සීලෑන්ඩ්ලා. ඉතින් මේගොල්ලන්ගේ මේ සීලෑන්ඩ් ටැංක් එකේ දකුණු අත පැත්තෙන් තියෙනවා මේගොල්ලන්ට මේ කෑම කවන එක බලන්න පුළුවන් තැනක්. පොඩි ලැබ් එකක් වගේ. ඒකෙත් මේගොල්ලෝ ඒතනට ඇතුළට ගිහිල්ලා කෑම කාලා තමයි මේ ටැංක් එකට එන්නේ. අපිට ඒකත් බලන්න පුළුවන්. අපි මේ පැත්තට දැන් මෙතන මේ ටික බලලා අපි යන් මේගොල්ලන්ට කෑම කන තැන බලන්න. මෙන්න මේක තමයි මේගොල්ලන්ගේ මෙතන ඇතුළට යන්න පුළුවන් අපිට. මේකෙත් තියෙන වෙන ටයිප් එකක කට්ටියක් ඉන්නවා. ඉතින් මේ මොගොල්ලන්ට පේනද මෙතනින් මේගොල්ලෝ ගිහිල්ලා උඩ ඉන්නවා කැම දෙන කෙනෙක්.
එයාගෙන් කෑම කාලා එනවා. ඒගොල්ලෝ පොඩි මාළු වර්ග තමයි කන්නේ. ඔයගොල්ලන්ට පේනවනේ මේ ඒගොල්ලන්ගේ මේ මාළුව දුන්නට පස්සේ එක කාලා දෙන එක්කෙනාට තැන්ක් යූ කරලා එන විදිහ. අපි එනකොට දැක්කා මෙතන දාලා තිබ්බේ මේගොල්ලන්ට නම් දාලා තින්නේ කැලිෆෝනියා සීලයින් කියලා. මේගොල්ලෝ වෙන ටයිප් එකක්. අපි එහෙනම් සීලෑන්ඩ් බැලුවා. අපි යන් එහෙනම් කවුද ඉන්නේ කියලා බලන්න. මේගොල්ලන්ට පේනදී වෝටර් ස්ප්‍රේ කරන තැනක් තියෙනවා මිස්ට් එක වගේ. මොකද දැන් පොඩ්ඩක් රස්නෙයි. ඒ හින්දා ඒගොල්ලෝ හැමතැනම මේ වගේ මේ වෝටර් ලයින් සයිකල් වල තියන්නේ යන අයට මිස්ට් එක වගේ වදින්න රස්නේ අඩු වෙන්න. ඉතින් අපි මෙතනින් ඊට පස්සේ කවුද ඉන්නේ කියලා බලමු. අපි ඊට පස්සේ ඉන්නේ ස්ක්වාරල් මංකි කියලා පොඩි වඳුරු జాතියක්. මේ ස්ක්වාරල් මංකි කියන ටයිප් එක. ඊට පස්සේ කවුද ඉන්නවා? මෙන්න ඉන්නවා ටෝටස් ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා මේගොල්ලෝ. ඔයගොල්ලෝ දන්නවා ඉතින් මේ ලංකාවේ ලොකු අය ඉන්නවා. ඊට පස්සේ කවුද ඉන්නේ? බ්‍රාසහස් මංකි. මෙයා ලොකු එක්කෙනෙක්. ඒ ලංකාවෙත් ඉන්නවා. දැකලා තියෙනවා ලංකාවේ ඉන්න ගොඩාක් මීටර ලොකු එක්කෙනෙක් චිම්පන්සි ටයිප් කෙනෙක්. එනවනේ ඉන්න විදිය මේගොල්ලෝ ෆුල් ෆන් එකේ ඉන්නේ. ඊට පස්සේ ඉන්නවා උකුස්සෙක්. මේවා නම් පොඩ්ඩක් ගන්න අමාරුයි. ඈත කූඩුවේ ඇතුලේ කෙළවර ඉන්නේ. ඉතින් මම පුළුවන් විදියට zoom කරලා පෙන්නන්න ඕගොල්ලන්ට. ඊට පස්සේ ඉන්නවා සුදු ව්‍යාග්‍රේක්. සුදුවේ කියනනම් මම හිතන්නේ ලංකාවේ නැහැ. මම දන්න විදියට අපි එනකොට හැබැයි මෙයාත් නිදි හොඳටම. ඉතින් ওই විදියට තමයි වීඩියෝ කරද්දී හිටියේ. ඉතින් පුළුවන් විදියට ඔයගොල්ලන්ට මම පෙන්නන්න. අනික මේගොල්ලන්ගේ මේ ව්‍යාග්‍රාගේ කූඩුවේ මේගොල්ලෝ ගහලා තිනවා. ව්‍යාග්‍රාගේ කූඩුවේ දෙපැත්තක් තියෙනවා මේ කූඩුවේ. මෙයාට මේ කූඩුවෙන් එහාට මෙහාට යන්න ලොකු යකඩ වලින් ට්‍රැක් එකක් හදලා තියෙනවා. එතකොට මෙයා ඉන්න වෙලාවට මේක හරහා තමයි මේ කූඩුවෙන් එහාට මෙහාට යන්නේ. එතකොට ඒක මිනිසුන්ට හොඳට බලන්න පුළුවන්. මේ උගින් තමයි මෙයා යන්නේ. සේෆ්ටි විදියට ගහලා තියෙනවා. ඉතින් මෙයා නිදි හින්දා අපිට ඒක බලන්න හම්බුන්නේ නැහැ. මෙයා මේ කූඩුවෙන් එහා මෙහා මේ පැත්තට එන්නේ අර උඩ තියෙන ට්‍රැක් එක. ඉතින් මෙයාට වතුර තිබ්බා වුණාම මෙයා අනිවාර්යෙන් අර ට්‍රැක් එකකින් මේ පැත්තට එන්න ඕනේ. ඉතින් එයා ඒ යන එන විදිහ ඔක්කොම මිනිසුන්ට බලා ගන්න පුළුවන් විදිහට තමයි ඒක හදලා තියෙන්නේ. ඉතින් බලමු ඊළඟට මේක ඇතුළේ 3 දෙනෙක් ඉන්නවා. රෙඩ් පැන්ඩා ඉන්නවා, මාරා කියලා කෙනෙක් ඉන්නවා, තව හයිරැක්ස් කියලා කෙනෙක් ඉන්නවා. මේ 3 දෙනාම මේ කේජ් එක තුනකට බලා ගන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමු. ඉස්ලාම් ඉන්නේ කවුද කියලා. ඉස්ලාම් ඉන්නේ හයිරැක්ස් කියන කෙනා. මෙයා මම හිතන්නේ සවුත් ඇෆ්‍රිකන් තමයි මෙයාගේ රට. මෙයා පොඩ්ඩක් පොඩි සාමාන්‍ය හාවෙක් සයිස් වගේ. මේ තමයි හයිරැක්ස්. ඊට පස්සේ ඉන්නවා මාරා කියන කෙනා. මෙයාත් එච්චර ලොකු සතෙක් නෙමෙයි. මෙයාගේ රටත් කෙන්යාව. ඊට පස්සේ ඉන්නවා රෙඩ් පැන්ඩා කියන කෙනා. මෙයාත් ලස්සනයි. සාමාන්‍යයෙන් ලොකුයි. පැන්ඩා තරම් ලොකු නැහැ. ඉතින් මෙයාගේ රට ගත්තොත් මෙයාව පෙන්නන්නේ ඒෂියන් කියලා තමයි. මෙයා නේපාල්, ඉන්දියා, භූතාන්, මියන්මාර් වගේ රටවල් වල තමයි මෙයා ජීවත් වෙන්නේ. ඊළඟට ඉන්නවා සිංහයා. අපිට සිංහයාගේ එයාගේ වීඩියෝ එක ගත්තී එයා හිටියේ අර එයාගේ ගල් ගුහාව උඩ නැගලා.
ඉතින් අපිට යාව ගන්න විදිහක් තිබුණේ නැහැ. මෙච්චර තමයි යා මේ පැත්තට ආවෙත් නැහැ. මේ අපිට එහා පැත්තෙන් කැම් එක අල්ලන්න විදියකුත් නැහැ. ඉතින් මේ ගන්න තමයි සිංහා වීඩියෝ කරගන්න පුළුවන් වුණේ. මේක තමයි සිංහයේ කූඩුව. ඉතින් අපි එහෙනම් ඊළඟට බලන්න යන් මෙන්න ඉන්න ඔස්ට්‍රේලියාවේ කැංගරු. බලමු අපි කැංගරුගේ කූඩුවට ගිහිල්ලා. අන්න ඉන්න කැංගරු. මම හිතන්නේ ලංකාවේ සූ එකේ නැහැ කැංගරු. මං දන්න විදිහට නැහැ. ඉතින් අපිට මේ මෙහෙම යද්දි හොයාගන්න පුළුවන් වුණා අමුතු කැංගරු කෙනෙක්. මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒ කැංගරු මේ අලුත් ටයිප් කැංගරු කෙනෙක් මේ සැලූන් ගිය කැංගරු කෙනෙක් මේ ඉන්නේ. ඔයගලන්ට පේනවනේ ෆුල් මේකප් එක දාලා ඉන්නේ. අපි ඉතින් ඊළඟට යන්නේ රේන් ෆොරස්ට් ඒරියා එකට. ඉතින් මේකේ මිරිදිය මසුන් උරගයින් විෂ සහිත ගෙම්බෝ ඒ වගේ ඒගොල්ලෝ ඉන්නවා. අපි බලමු කවුද ඉන්නේ කියලා. ඔව් අපිට ඇතුල් වෙච්ච ගමන් බලන්න පුළුවන් සුදු සර්පෙක්. මෙයාගේ නම ජැපනීස් රැට් ස්නේක් කියලා. මෙයාත් විෂ සහිත සර්පෙක්. ඉන්නවා ජැපනීස් ස්ට්‍රිප්ඩ් ස්නේක් කියලා. මෙයාත් විෂ සහිත සර්පෙක්. ඊට පස්සේ මේගොල්ලන්ගේ මිරිදිය මසුන් ඉන්නවා. මේගොල්ලන්ගේ කලෙක්ෂන් එකක් තියෙනවා ලොකු. හැබැයි මිම්මැදුර මේගොල්ලන්ගේ ගොඩාක් ලොකු නැහැ. මිම්මැදුර සාමාන්‍ය මිම්මැදුරක් තියෙන්නේ. මේක ගොඩාක් ලොකු සූ එකක් නෙමෙයි, පොඩි සූ එකක්. ඒගොල්ලෝ මේ ටැංකියේ මාළු වර්ග 4ක් විතර දාලා තිනවා මේකේ. ජැපනීස් බේර් ක්ලබ්, ජැපනීස් ඩාන්ස් ඒ වගේ මාළු වර්ග 3-4ම මේකේ දාලා තිනවා. මේගොල්ලෝ ගොඩක් පොඩි මාළු වර්ග ලොකු ටැංක් වල ಜಾති කියන්නේ 4 වගේ දාලා තිනවා. මේකෙත් එහෙමයි. මෙතනත් මේ ටැංක් එකෙත් වර්ග 4ක් ඉන්නවා. ඔව් ඉතින් මම ඔයගලන්ට වීඩියෝ එක පටන් ගද්දි කිව්වනේ මම මේ වීඩියෝ එකේ පොඩි ප්‍රශ්න දෙකක් අහන ඔයගලන්ට තෑගි දිනා ගන්න කියලා. දැන් එක ප්‍රශ්නයක් අහන්නම් මං. ඒක තමයි මගේ වීලොග් එකක් කරා මම කනසවා චර්ච් ඇන්ඩ් කේක් ෂොප් කියලා. ඒකෙන් මම ලින්ක් එකත් මම පල්ලෙහෙන් දාලා තියෙනවා. ඒකේ කනසවා චර්ච් එකට කියන නම් දෙකක් මං කියනවා වීඩියෝ එකේදී. ඒ නම් දෙක මොකක්ද කියලා මට කමෙන්ට්ස් කරන්න. ඉතින් මගේ ප්‍රශ්න දෙකට හරි උත්තර මුලින්ම එවන කමෙන්ට්ස් කරන දෙන්නවා තමයි මම තෝරගන්නේ. අනිවාර්යෙන් හැබැයි මගේ channel එක follow කරලා තියෙන්නත් ඕනේ, subscribe කරලා තියෙන්නත් ඕනේ. ඉතින් මම පළවෙනි දෙන්නව තෝරගන්නවා. හින්දා ඉක්මනට බලලා මට කමෙන්ට්ස් කරන්න. එහෙනම් අපි ආයි අපේ වීඩියෝ එකට යමු. මෙතන ಜಾති 4ක් ඉන්නවා. ඒක නම් පොඩක් ලොකු කට්ටිය ඉන්නේ. නිකම් පාකු වගේ ටයිප් එක. ජැපනීස් කිල් ෆිෂ් කියලා ඉන්නවා. මේකෙත් ಜಾති 3ක් ඉන්නවා. ඉතින් මේගොල්ලන්ගේ මිම්මැදුර සෙටප් එක මේ විදිහට තමයි තියෙන්නේ. මේ හරියනම් වෙන වෙන මේගොල්ලෝ කැටගරයිස් කරලා දාලා තිනවා පොඩි පොඩි ටැංක්ස් හදලා. එහෙනම් අපි මිම්මැදුරෙන් එළියට යන්නේ. අපි බලමු එළියේ කවුද ඉන්නේ කියලා තව. මෙතන එළියට ගිය ගමන් ඉන්නවා ටූ ටොච් ස්ලෝත්. ලෝකේ ඉන්න හිමින්ම වැඩ කරන සතා. මෙයා ලංකාවේ සූ එකේ නැහැ. මේ ඉන්නේ ස්ලෝත්. එයාගේ මොනවත් ඇක්ටිවිටිස් අපිට බලාගන්න දෙන්න එච්චර එයා මාර හිමින් වැඩ කරන්නේ. ඔය විදිහට තමයි ඉතින් එළිලා ඉන්නේ ගහේ. මෙයාගේ 2 ටොඩ් කියන්නේ අතේ නියපොතු දෙකක් තියෙන කෙනා. මෙයාගේ 3 ටොඩ් කියලා තියෙනවා. එයාට නියපොතු 3ක් තියෙනවා. ඉතින් දැන් මෙතන ඉන්න රෙඩ් ටේල් බෝවා. මෙයා විෂ සහිත සර්පයි జాතියක්. මෙයා සවුත් ඇමරිකන් තමයි මෙයාගේ රට. මෙතන ඉන්න මිරිදිය කිඹුලන් වර්ගයක්. ජපානයට ආවේනික වෙච්ච. ඔය ඉතින් ඊට පස්සේ ඉන්නවා ග්‍රීන් ඉගුආනා. එනවනේ උගලන්ට සයිස් එක හරි ලස්සනයි. ඒ වගේම මෙයා ජීවත් වෙන රටවල් විදිහට පෙන්වලා දීලා තියෙන්නේ සවුත් ඇමරිකා, ඒ වගේම කැරිබියන්, ඒ වගේ
රටවල මෙයා ඉන්නේ. ඉතින් දැන් ඉන්නවා අපිට කොටන් টොප් ටැමරින් කියලා පොඩි වඳුරු జాතියක්. ගොඩාක් පොඩිම පොඩි වඳුරු జాතියක්. මේ නිකන් පූස් පැටියෙක් සයිස් මේ වඳුරා. ඉතින් මෙයාගේ නම් රට විදිහට තියෙන්නේ කොලොම්බියා. ඉතින් මෙයාත් ගොඩක් පොඩි වඳුරු జాති වලින් එක්කෙනෙක්. මෙන්න ඉන්නවා yellow headed poison frog. මේගොල්ලෝ ඊටාම විශේෂිත ගෙම්බෝ జాතියක්. ඉතින් මේගොල්ලන්ගේ කහ පාට එක්කෙනා මේගොල්ලන්ගේ තැඹිලි පාට జాතිකුත් තියෙනවා. තැඹිලි පාට එක්කෙනා නම් මෙතන නැහැ. මේගොල්ලන්ගේ ඇත්තට අපි දැක්කොත් හිතන්නේ නැහැ ඇත්තට මේ පණ තින සතෙක් කියලා. එච්චරටම ප්ලාස්ටික් වගේ. එච්චරටම මාර ලස්සනයි. ඉතින් මේගොල්ලෝ මාර විශේෂිත ගෙම්බෝ జాතියක්. මේගොල්ලෝ ලෝකෙ ඉන්න විශේෂිතම සත්තු වර්ගයට අයිති වෙන జాතියක්. මොකද මේගොල්ලන්ගේ හැමේ තියෙන විසෙන් එකපාර මිනිස්සු කීප දෙනෙක්ම මරන්න පුළුවන් කියලා තමයි තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ රටවල් වෙන්නේ මේගොල්ලෝ බ්‍රසීල්, කොලොම්බියා වගේ රටවල තමයි මේගොල්ලෝ ජීවත් වෙනවා කියලා තියෙන්නේ. ඔව් ඊළඟට ඉන්නවා මෙගලනික් පෙන්ගුයින්ස්. මේගොල්ලෝ සවුත් ඇමරිකන් තමයි මේගොල්ලන්ගේ රට. ඉතින් මේ මෙගලනික් පෙන්ගුයින්ස්ලා විශේෂත්වයක් තියෙන්නේ මේගොල්ලෝ ගොඩාක් ජීවත් වෙන්නේ භූගතව. භූගත ගුල් හරලා ඒවැ තමයි මේගොල්ලෝ ජීවත් වෙනවා කියලා තියෙන්නේ. ඒක තමයි මේගොල්ලන් තියෙන විශේෂය. ඉතින් මේගොල්ලෝ සවුත් ඇමරිකා වගේම උරුගුවේ, බ්‍රසීල් වගේ රටවල් වලින් බලා ගන්න පුළුවන් මේගොල්ලෝ. ඔන්න ඉන්නවා එහෙනම් ජිරාෆ්. ඔයගොල්ලෝ දන්නවා කවුරුත් ජිරාෆ්. මේගොල්ලන් ඉතින් ප්‍රසිද්ධ ඇෆ්‍රිකන් සතෙක්. ඒ වගේම මේ කූඩේ ජිරාෆ්ලත් එක්ක ඉන්නවා සීබ්‍රාලත් දාලා. මේගොල්ලෝ මේ දෙගොල්ලම එක මේ කූඩුවේ තමයි දාලා තියෙන්නේ ලොකෝ ඒරියා එක. ඔන්න ඉතින් අපි ඔක්කොම ආදරයෙන් කරන තව කෙනෙක් ඉන්නවා අලි පැංචෙක්. මෙයා ඒෂියන් කියලා තමයි මෙයාගේ බෝඩ් එකේ දාලා තින්නේ. හරියට අපි රට දන්නේ නැහැ කොහෙන්ද කියලා ගෙනල්ලා තියෙන්නේ. මෙයා ඉතින් තනියෙන් ඉන්නවා. අපේ ලංකාවේ සූ එකේ නම් ඉන්නවනේ අලි ගොඩක්. මෙහෙ එක්කෙනා ඉන්න. මොකද මෙහෙ අලි නැහැනේ. ඒ හින්දා මේගොල්ලෝ කොහෙන් හරි රටකින් ගෙන්නලා තින්නේ. හැබැයි එක්කෙනා ඉන්නේ. ඔයා පේනවා ඉතින් මේ ඔයගොල්ලන්ට දාලා තියෙන ටයර් වලට කරලා තියෙන ඒවා. ඔයගොල්ලන්ගේ වාහන වල ටයර් ගලවන්න තියෙනවා නම් මෙයාට ගෙනත් දෙන්න. මෙයා ඔක්කොම ටයර්ස් ගලවලා දෙනවා. මෙන්න අපේ තව යාළුවෙක් ඉන්නවා හිපොපොටේමස්. ඉතින් මෙයා නිතරම වතුරේ ඇතුලේ තමයි බැහැලා ඉන්නේ. හේතුව මෙයාගේ ඇඟ ගොඩාක් උෂ්ණයි. ඒ හින්දා එයා ගොඩක් වතුරේ ඉන්නේ ඒකයි. මෙයාත් ඇෆ්‍රිකන් ඇනිමල් කෙනෙක් තමයි. මෙයා ළඟ වැඩියම ගැවසෙන්නත් බයයි. මොකද මෙයා එක පාට වතුර විදිනවා. ඉතින් මේගොල්ලෝ නම් අපේ ලංකාවේ සූ එකෙත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. ඔතනින් ඉවරයි මේ අපි ආපු සූ එක මේ ඒරියා එකකින් ඉවරයි. මෙතනින් කෙලින්ම එක්සිට් එක තියෙන්නේ. එහෙනම් ඉතින් ඔන්න මම මගේ දෙවෙනි ප්‍රශ්නේ ඔයගලන්ට ඉදිරිපත් කරන්න යන්නේ. ඉතින් මම තව වීලොග් එකක් කරා ඔමත්සුරි කියලා. ඉතින් මේ ඔමත්සුරිය මම පෙන්නනවා පෙරහැරක් වගේ මේගොල්ලන්ගේ ට්‍රැඩිෂනල් අයිටම් එකක්. ඒකේ මේගොල්ලෝ ගෙනියනවා බකට්ස් වගේ જાතියක්. ඉතින් ඒ බකට්ස් වලට කියන නම මොකද්ද? මම මේ වීඩියෝ එකේදී කියනවා. ඒ වීඩියෝ එකේ ලින්ක් එකත් මම දාලා තියන්නම් පල්ලෙහෙන්. ඉතින් මගේ channel එක අනිවාර්යෙන් subscribe කරලා follow කරලා තියාගන්න. අනිවාර්යෙන් පළවෙනියට එවන දෙන්නවා මම කමෙන්ට්ස් කරන්න දෙන්නවා මම තෝරගෙන අනිවාර්යෙන් මම gift එකක් කියනවා. ඒ හින්දා පුළුවන් තරම් ඉක්මනට බලලා මට කමෙන්ට්ස් කරන්න. එහෙනම් ආයිත් අපි මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔක්කොටම ජය වේවා. සුබ දවසක්.